ඒ හාමුදුරුවෝ දැන් අවුරුදු 6-7ක ඉඳන් ජනප්‍රියම හාමුදුරුවෝ කෙනෙක්. හාමුදුරුවන්ගේ ජනප්‍රියත්වය නැති කරන්න තමයි ඒ කරපු ප්ලෑනක් කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. මේ දෙන්නටම වැරදි කියන මිනිස්සු ගෑනුන්ට බයිනෝ කිය හැම ගැන කොය කිය ගෑනුන්ට බයි ඒක කරන මනුස්්‍යයට එක වදින්න පුළුවන්. මං වැරදි කරන්න ඇත්ත මම්මකොරද මේ වගේ නිමාන්සක ජාතකත උන්වන්ස කියන්න තු වෙන කවරුක් වෙන ඉනි හඳ දිහා බලන්නතු අත දිහා බලන්න හාමුදුරුවයි බැන මොවාද රැස් කරගන්න පව් අයිබෝන් කොමදවලට සැපැත් සනිප ඉන්නද ආගම සිරිනන්ද හාමුදුරුව අත්නෝරුවේ සිරි දම්ම හාමුදුරුවද දැවෙන ප්‍රශ්නයක් මේ දවස්ටිගේ මිනිස්සු කතාවෙන දෙයක් කියන්නේ සමහරු කියනවා ආගම සිරිනන්ද හාමුදුරුවන්ගේ ධර්මය කියන්නේ යාමුදුර දැන් අවුරදු 6-7ක ඉඳන් ජනප්‍රියම හාමුදුරු කෙනෙක් විචිත්‍ර ධර්ම කතික ජනප්‍රියම හාමුදුරු කෙනෙක් ලංකාවේ. එතකොට ඒ හාමුදුරුවන්ගේ තියෙන ජනප්‍රියත්වය ටික ටික අඩු කරලා ඉවිල්ලා හාමුදුරුවෝ වෙනුවට මෙයා වෙන එකතනට ඒ කියන්නේ අත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ එතනට ගෙන්නලා හාමුදුරුවන්ගේ ජනප්‍රියත්වය නැති කරන්න තමයි ඒ කරපු ප්ලෑනක් කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. අමු වරුවක් ඉතින්. එතකොට දැන් මේ දෙන්නටම වැරදි කියන මිනිස්සු ආගම සිරිනන්ද හාමුදුරුවන්ට කියන කට්ටිය මේ ගෑනුන්ට බයිනෝ කිය හැම ගැන කොය කිය ගෑනුන්ට බයින්න කියලා ති මෙහෙමයි දැ ගෑනුන්ට බැන්න කියලා ඒ බයින්න නිකම් වැරද්දන්න නැතු බයින දෙන්න වෙන වැරද්දක් එකන හැම ගෑනෙන් ඉගෙන වැරද්ද තියන කෙනා එක වැරද්ද අල්ලගෙන වෙලා කරගත්තර කරන්න දෙන්න දැන් අපිම සතකට වුණ බයින්න සතා වැරද්දක් කරනන්නේ කොට ගෑනු කියලා සිය ගෑනුට බයින්නන ගෑනු කියලා කාගව නම් ප්‍රකාශ කල එක නමක් කියලා බයිනොස්නවේ කියන්නේ මේම කරනවා අර්ම කරනවා එකන්න මිනිස්සු පස්සයන ඒවා නම්මන එහෙම එතකොට ඒක කරන මනුස්්‍යයට එක වදින්න පුළුවන් නොකරන කෙනයක වදගන්න දෙන්න එතකොට එම් බලද්දි ආමුදුරේතන වැරදි හැන ඒ කියන්න කට්ටිය ආගම සින්නන්දාමනතු වැරදි වැරදිකොට ගෑනුන්ට බයිනොගේ කිය ඒක එතනදී ආමුදුර කරන්න සමාජය යහපත් කරන්න කට්ටි එකන මිනිස්සුන්ට සමාජය යහපත් කරන්න මිනිස්සුන්ගේ ආගමකට ගන්න තම ඒදේවල් කියන්න තකොට ඒදේවල් කියලා හරි අර ඔලු හෝදල විල්ලා මිනිස්සුන් සාරධර්ම පැත්තෙන් ඉස්රාට වන්නේ කියන කවදා හොඳ ගෑනයකොට හොඳ මනුස්සයකටත් බයින්නෑන කියන්නේ ඒ කියන දේවල් සම්පූර්ණ ඇත්තේ ගැන කියන්නේ කාටරි මොනහර කිව්වත් ඒ කියන්නේ වැරද්ද කරන එකෙකුට ඇත සීරසිය හොඳේකුට කවදා කියලනෑන මෙන්න මෙයා මෙහෙමයි ගෑනු කියලා සමස්ත ගෑනු ගැන කිව්වට එතින් ඒ ගෑනු තේරුම් ගන්නට මං වැරදි කරන්න ඇත්ත මම්මකොරද මේ වගේ ගන්න කියලා එතට ආමුදුරන්ගේ එතන කිසිවරදන්න එතකට දැන් අත්නෝරී ආමුදුරන්ට කියනවා අර අචින්ති තම්පි කතාවල්ලලා ඒක බුදු හාමුදුරුව කියපු දෙයක් නෙවෙයි මේමයි ජාතක කතාවල තිබුණ දෙයක් කියලා. එතකොට දැන් ජාතක කතා කවුද දන්නේ කොහෙද? දැන් ඒ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ ජීවිත කතා ඒ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ පෙර ආත්ම භවවල කතානේ ජාතක කතා. එතකොට මේ දේවල් ප්‍රකාශ කරලා තියෙන්නේ බුදු හාමුදුරුවෝමයි. වෙන කවුරුන් නෙවෙයි. එතකොට ජාතක කතාවල තිබ්බ දෙයක් කියලා කස්නෝරේ සිරිදම්ම හාමුදුරුවන්ට ගැව්වට එතන ඉතින් ඇත්තම දේ මේ බුදු හාමුදුරුවෝම කිය ප්‍රකාශ කරපු දෙයක් නේ. ඒක කියන්නේ උන්වහන්සේගේ ජාතක කතා උන්වහන්සේ කියන්න තු වෙන කවුරුත් කිව්වේ නැහැනේ. එතකොට ඒක. එතකොට ඒ හාමුදුරුවොත් කරන්නේ සමාජය යාමකට කරන්න තරුණ තරුණියුන් එකන්නේ හැමදේම තරුණ දරින් මුදුවගෙන එහම යාමකට ගන්න එතකොට ඒම් බලද්දි මේ හාමුදුරුව දෙනමම කරන්න සමාජයට යහපතක් සමාජය සූපත් කරන තමයි දෙන්නම් මහන්සියන්නේ එතර මිනිස්සු කරන්න මොකොත්නේ මිනිස්සු කරන්න අර කලින් වීඩියෝකවන් කිව්වාගේ අත දික්කරොත් මෙහෙම කරලා හඳ පෙන්න්න මිනි හඳ දිහා බලන්නතු අත දිහා බලන්න එතකොට අපි දැනගන්න ඕන ධර්මය පැත්තෙන් බලද්දි අපේ ජීවිතයට ආදර්ශයක් ගන්න පුළන් දේවල් අපි ආදර්ශයට අරගෙන අරගෙන වෙරලා අපේ ජීවිත අදාගන්න මිසක් මේ ආමුදුරුව ගෑනුන්ට බයිනෝ මේ ආමුදුරුව මේ බුදු ආමුදුරගේ බණ විකෘති කරන ඒගොල්ල වරදක් කරනවා වරදක් කරන්න පෙනුමෙන් ඒ දෙනවම වරදක් කරන්න ඇතරම සමාජයට ලොකු පණවිට දීල වෙලා සමාජය හමකට කරන තම උත්සා කරන්නේ වචනකින්වත් වරදක් කරන්න හැ දේමද ඉද්දි මේ කියන දේවල් එක බලද්දි ඒ දෙනමට දෙනමගෙන් බලමන් ගොඩක් කාන ආලතින ඇතරම ගොඩක් ඒවා ඒ කියන කතා කිසි දෙයක් මන්නාව කිසිම වරදක් පෙන්න්න සමාජය අර හැල්මේ දුවන සමාජය උදේ නැයිට්ලන්න රෑට උදියගන්නක හැල්මේ දුවන සමාජයක් යාමකට ගන්න වචනයෙන් අර්ථයෙන් දාමෙන් බණ දේශනා කරලා කිසිම වරදරන්නතු පක්ෂයකට අඩයන්න තුවලකෝට ඉගන්න පක්ෂයකට අඩයන්නතුව එහෙම කරන හාමුදුරුවන්ට මිනිස්සුයි තවත් හාමුදුරුවයි බැන මොනවද මේ රැස් කරගන්න අදන පව් තමන්ගේ ජීවිත තමන් අදා ගැන දැනගන්නන කාගව පස් එල්ලිල්ලි මෙයා වැරදි අරය වැරදි කියලා ඇගිලි කරන්න කලින් තමන් බලන්නන තමන් මොකද්ද කරේ මම මොකද්ද හරිද මම වැරදිද කියලා අර කියනවනේ කියමන සමාජයේ තමන්ගේ ඇහි පොල් පරාට වෙන්න අනිත් ඒවායි පොල් කෙන්ද වෙන්නන කියලා ඒ වගේ තමයි අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ හරි කාගම හාමුදුරුවෝ හරි තව කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් හරි ගීයක් හරි කාගේ හරි දේවල්
අපි එයාගේ වැරදි හොය එලව යන්න කියන වැරදි කිය ඇත්තර මේකොල වැරදි බන දෙකෙන වැරදි දේවල් දේශනා කල්ල සමාජ විකෘති කරන අනිවාරෙන් එකට කියා මාර්ගන්න වෙනම කතාවක් අරිද ඒම කරන්න ඕන කියන හැමදේමගෙන එම ඉන්න නත සමාජයක් වුණා විවේචන තින්නවන නමුත් මෙතර වර්දන් නොකර විවේචනය කරන්න ඔන්නන අර සමාජයට එකන කරවෙලා දිය වෙලා විනාස වෙලා සමාජකට වතුර බින්දුවත් දාරල්ලා ඒ හිතක් පපුුව නිවනෝ කියන්නේ ඒ හාමුදුර දෙනටම ඒකම ලොකු පිනක් ඇත්තරම සංසාරෙක් කෙලවර කරගන්න ඒකම ලොකු පිනක් එතකොට අපි දැනගන්නවන ඒගොල්ල ඒක ඒකන ඇත්ත සත්‍යවාදී හාමුදුරුව කන්න පුරු කියන උන්න දේශපාලනි පස්සේර වේලව යන අර කාලකන්නය සිවරු ඇදගත් ඒවගේ චරිතයක් න්න ඒගොල ගන්න ම කතා කරන්නේ මේ ඥාද මාතෘකාවේ කත්නුර ආමුදුරුවේ කාගම සින්න ාමෘති කියෙන මාතෘකාවන තොර මේ දෙනම ගැන කතා රද්දි ඒ දෙන්න කිසි වරදක්න ඇත්තමදේ එතකොට මෙයා නිසා අරය යට යනවා තරය නිසා මෙයායට යනවත් එම කිසිම දෙයක් මෙතන වෙන්න දෙන්නම ඇත්තනම සමාජයේ යහපත විදසා තමයි ක්‍රියා කරන්න කිය තමයි පෙනුම සහ ක්‍රියාවලින් ඒක ලොප්පු කරලා තින්නේ ඉතින් තවදුරටත් මේ දෙනමගේ අර්ථයෙන් දහමින් දෙසන දේශනා තවදුරටත් වැඩි කරලා වෙලා මේ සමාජය යහමකට ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන එක ඉතින්ම අනිවාර්යයෙන් වෙන්න ඕන කවදාවත් කෙනෙක් කියන දේවල් 100% ඔළුවෙන් හිතලා ඉවරලා වටහාගෙන තමන්ගේ ජීවිතයේ ආදර්ශයක් කරගන්න නැතුව බොරුවට අරයා වැරදි මෙයා වැරදි කිය ඒ ආමුදුරන්ට ඇඟිලි දික් කර යන්න එපා ඒ දෙනමගම කිසිම වරදක් පේන්නේ නැහැ මොකද වැරදි දේවල් නෙවෙයි අර සමාජගත කරන්න හදන්නේ හොඳ දේවල් මිනිස්සුන් හදන්න රට හදන්න එතකොට ඒගොල්ලොන්ගෙන් ආදර්ශ අරගෙන තවත් ගන්න පුළුවන් හැමතැනින්ම ආදර්ශ අරගෙන අපිත් හැදිලා අපේ රටත් තව අවුරුදු 4-5ක් යනකොට දියුණු එකෙන් හැම පැත්තෙම සාර ධර්මද ගුණයාපත්කම ඒ පැත්තෙන් විතරක් නෙවෙයි සල්ලි පැත්තෙන්ද හැම පැත්තෙම දියුණු වෙච්ච හොඳ ලස්සන රටක් ඉස්සරහට හදාගන්න පුළුවන් කියලා හිතන මේ ආණ්ඩුවත් එක්ක ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම මේ ආමුදුරු දෙනමකින් විතරක් නෙවෙයි තවත් මේ වගේම බණ දේශනා කරන අර්ථයෙන් දාමෙන් බණ දේශනා කරලා මිනිස්සුන්ගේ ඔළුව හදලවිල්ලා ඉස්සරහට යන ආමුදුරු ගොඩක් කට්ටිය ඉන්නවා ඒ අතර කසඩියෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා ඉතින් මේගොල්ලොන්ගෙන දේවල් අරගෙන අපේ ජීවිතත් හදාගෙන ඉස්සරහට යමු කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙනම් ඔන්නෝක ඇද කතාව ආගම සිරිනන්ද ආමුදුරුන්ද කත්නෝරුවේ සිරි ධම්ම ආමුදුරුන්ද දෙනමම මටනම් 100%ක් හොඳයි අන්න ඒක ඇත්ත කියන සමහර මිනිස්සු මොනවා කියනවද දන්නේ නැහැ මගේ මතය 100%ක් ඒ දෙනමටම ඇත්තටම මම ගොඩක් ආදරේ ඒගොල්ලෝ කියන දේවල් ජීවිතයට අරගෙන ඉවරලා අපේ ජීවිත අපි හදාගමු. ඔක ඇද කතාව. එහෙනම් ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න. උසරණයි ගොඩක් ආදරේ. අපි subscribe කරගන්න බෙල් එක ක්ලික් කරගෙන යන්න පුළුවන් නම් එහෙනම් ගිහින් එන්න